ඔන්න අදත් ලස්සන ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකක් අරගෙන මම ආවා. මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. අමානි කියලා තරුණ පුවත්පත් මාධ්‍යවේදිනියක් ඉන්නවා. මෙයා එක දවසක් BS කියන කොලෙජ් එකේ සිද්ධ වෙන රුපියල් කෝටි 100ක වංචාවක් ගැන මාධ්‍ය සමීක්ෂණයක් තියන්න ලෑස්ති වෙනකොට මෙතනට එන මේ අමානිගේ ඔෆිස් එකේ CEO කියනවා වහම මේ දේශපාලන සිදුවීම් ගැන හොයන එක නතර කරන්න කියලා. ඉතින් මේවා ගැන හොයනවා වෙනුවට දිගින් දිගටම මේ ප්‍රදේශයේ සිද්ධ වෙන ගෑනු ළමයි පැහැරගෙන ගිහින් අමානුෂික විදිහට මරලා දාන දාම ඝාතන කේස් එකක් ගැන හොයන්න කියලා අමානිට බාර දෙනවා. ඉතින් ඔන්න ඔතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. පටන්ගත්තු විනාඩියේ ඉඳන් අන්තිම තප්පරය දක්වාම ත්‍රිල් එකේ බලන්න පුළුවන්. මේ සුපිරිම මූවි එක තමයි 2024 අලුතෙන්ම රිලීස් වුණ ඔපරේෂන් රාවන් කියන තෙලිඟු මූවි එක. එහෙමනම් අපි බලමු කවුද මේ අමානි කියන මාධ්‍යවේදිනිය. ඒ වගේම අමානි මේ බාරගත්තු ගෑනු ළමයින් පැහැරගෙන යන දාම ඝාතන සිද්ධ කරන කෙනා කවුද? මේ කෙනා ගැන හොයන්න යන අමානිට මොන වගේ ඉරණමකට මුහුණ දෙන්න වෙයිද? ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයාගෙන අපි යන් අද වීඩියෝ එකට. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්නනවා දේවාලයක් වගේ එක තැනක මංගල ඇඳුමින් සැරසුණු ගෑනු ළමෙක් චෙස් අදිනවා. මෙයා චෙස් අදින්නේ කළු පාට ඇඳුමකින් මූණ ආවරණය කරගත්තු පිරිමි කෙනෙක් එක්ක. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා මේ ගෑනු ළමයා අතින් අර පිරිමි කෙනාගේ පැත්තේ කිංව චෙක් වෙනවා. මේකට කේන්තියෙන් නැගිටින අර මිනිස්සයා පිහියක් අරගන්නවා මේ ගෑනු ළමයාව මරන්න. ඒත් මේ ගෑනු ළමයා මෙතනින් බේරිලා යන්න නැගිටලා ආවත් මෙයාට වැඩි දුරක් යන්න නම් බැරි වෙනවා. මොකද මෙයාව දම්වැලකින් බැඳලා දාලා තියෙන නිසා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා අර පිරිමි කෙනා ප්‍රේමයට වංචා කරන උන්ව ඉතුරු කරලා වැඩක් නැහැ කියලා අර ගෑනු ළමයාව කපලා මරලා දානවා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා පිරිමි ළමෙක් බයික් එකකින් ඇවිත් මේ බයික් එක බිල්ඩින් එකක් ළඟ නතර කරලා අර බිල්ඩින් එක ඇතුළට යනවා. මෙයා ඉන්ටර්විව් එකකට තමයි මේ ඇවිත් තියෙන්නේ. ඉතින් රිසෙප්ෂන් ගර්ල් කියපු විදිහට උඩට යන මේ බෝයි එයාගේ අපොයින්ට්මන්ට් ලෙටර් එක HR මැනේජර්ට දීලා මම ආනන්ද ශ්‍රීරාම් කියලා කියනවා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා මේ ඔෆිස් එකේම වැඩ කරන අමානි කියන ගෑනු ළමයා බොස්ව මීට් වෙන්න ඇවිත් කියනවා අලුත්ම ප්‍රවෘත්තියක් එයාට හම්බ වුණා කියලා. අමානි කියන විදිහට BS කොලෙජ් එකේ වෙල්ෆෙයාර් ඩිපාර්ට්මන්ට් එකේ කෝටි 100ක වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. මේක සිද්ධ වෙලා තියෙන්නේ යෝගරාවෝ කියන ඇමතිවරයාත් දැනුවත්ව. මේ වෙලාවේ බොස් අමානිට කියනවා නමුත් මීට කලින් යෝගරාවෝ කිසිම චෝදනාවක් එල්ල වෙච්චි නැති ඇමති කෙනෙක් කියලා. කොහොමුණත් අමානි කියන විදිහට BS කොලෙජ් එකේ ස්ටුඩන්ට්ස්ලා 62000ක් ඉන්න එකට මේ යෝගරාවෝ ඇමති මැදිහත් වෙලා 1,10,000ක ළමයින්ට අවශ්‍ය පහසුකම් දෙන්න සල්ලි පාස් කරගෙන එතනින් ඇත්තටම නැති සිසුන්ගේ සල්ලි වංචා කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ අමානි මේ කේස් එක ගැන හැම ඩීටේල් එකක්ම හරියටම කලෙක්ට් කරලා බොස්ට දෙනවා. මෙන්න මේ වෙලාවේ මෙතනට අර HR මැනේජර් එනවා. ඉතින් මේ මැනේජර් කියනවා සර් කිව්වර පිරිමි ළමයා ඉන්ටර්විව් එකට ඇවිත් කියලා. හොඳටම කේන්ති ගන්න බොස් HR මැනේජර්ට බැනලා එළව ගන්නවා. මම මෙතන වැඩක් තමුන්ට පේන්නේ නැද්ද කියලා. කොහොම වුණත් මේ බ්‍රාන්ච් මැනේජර් ඊළඟට අමානිට කියනවා මේක ප්‍රබල ඇමතිවරයෙක් සම්බන්ධ කේස් එකක් නිසා මේ නිවුස් එක පබ්ලිෂ් කරන්න කලින් CEO ගෙන් පර්මිෂන්ස් අරගෙන ඉන්න වෙනවා කියලා. ඉතින් CEO මේ බොස්ට කියන්නේ අමානිට අර අද ආපු පිරිමි ළමයාත් එක්ක එකතු වෙලා මේ නිවුස් එක සම්බන්ධයෙන් වැඩ කරන්න කියලා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා බොස් අර ආනන්ද ශ්‍රීරාම් කියන බෝයිව අමානිට බාර දෙනවා වැඩ ටික උගන්නලා ගන්න කියලා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා දැනටමත් කන්ස්ට්‍රක්ෂන් සිද්ධ වෙන බිල්ඩින් එකක වැඩවල තත්ත්වය බලන්න මෙතනට ආපු අර යෝගරාවෝ කියන ඇමතිතුමා එක මිනිස්සෙක්ට කියනවා එයා මේ ඇමතිකම ගන්න කෝටි ගාණක් සල්ලි වියදම් කරා කියලා. ඉතින් ඇමතිකමට මොනවා හරි ප්‍රශ්නයක් වෙන දෙයක් කවුරු හරි කළොත් කොන්ක්‍රීට් එක අනලා ස්ලැබ් එකකට ගන්නවා කියලා අර මිනිස්සයාට කියනවා. ඔන්න මේ අතරේ අපිට පෙන්නනවා වෙනදට වඩා ටිකක් පරක්කු වෙලා ඔෆිස් එකට එන අමානි කෙලින්ම යන්නේ CEO ගේ රූම් එකට. මෙතනදී CEO අමානිට කියනවා එයාලගේ මීඩියා channel එකේ මේන් ඉන්කම් එක එන්නේ ගවර්න්මන්ට් එකෙන් දෙන ඇඩ්ස් නිසා. ඉතින් දැන් අමානි මේ හොයාගෙන තියෙන නිවුස් එක ඒ කියන්නේ අර යෝගරාවෝගේ වංචාව ගැන නිවුස් එක එළියට දැම්මොත් අනිවාර්යයෙන්ම මෙයාලගේ කම්පැනි එකට මේ ගවර්න්මන්ට් එකෙන් දෙන ඇඩ්ස් ඔක්කොම නතර වෙනවා කියලා. ඉතින් ඒක නිසා දේශපාලනය ගැන අමතක කරලා මේ දවස්වල මේ පැත්ත ගෑනු ළමයින්ව පැහැරගෙන ගිහින් දකුණු අත කපලා මරණ සීරියල් කිලර් කෙනෙක් ඉන්නවා. අන්න ඒක ගැන හොයන්න කියලා කියනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මේ වෙනකොට තියෙන හැම ඩීටේල් එකක්ම ඇතුළත් ෆයිල් එකත් අමානිට දෙන මේ බොස් කියනවා මේක අරගෙන ගිහින් දැම්ම වැඩ පටන් ගන්න කියලා. අමානි මේකත් අරගෙන මෙතනින් යන්නේ නම් හරිම කලකිරීමෙන්
මොකද එයා මේ වෙනකොට යෝගරාවෝගේ මුදල් වංචාව ගැන සෑහෙන තොරතුරු ප්‍රමාණයක් කලෙක්ට් කරගෙන තිබුණා. හැබැයි දැන් මේ හැම වැඩක්ම පැත්තකින් තියලා මේ අලුත් නිවුස් එක ගැන බලන්න අමානිට සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඊළඟට අමානිට කෝල් කරන අමානිගේ බ්‍රාන්ච් මැනේජර් අමානිට කියනවා වනස්තලි පුරම් වල ගෑනු ළමෙක් පැහැරගෙන තියෙනවා. ඒ නිවුස් එක ගැන දැන්ම ගිහින් බලන්න කියලා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා පොලිස් කණ්ඩායමක් වනස්තලිපුරම් කේස් එක ගැන ඉන්වෙස්ටිගේෂන්ස් පටන් අරගෙන. මේ වෙනකොට මේ අවට පොලිස් ස්ථානවලට ලැබිලා තියෙන ගෑනු ළමයින්ගේ බ්ලැක්මේල් මිසින් කේසස් 16ක් වගේම මෙතනත් එක ගෑනු ළමයෙක්ගේ අත කපලා මරලා දාලා තියෙනවා. ඉතින් මෙච්චර දෙයක් සිද්ධ වෙලත් පොලිසියට තවම බැරි වෙලා තියෙනවා මේ ගෑනු ළමයින් මේ විදිහට මරන සීරියල් කිලර්ගේ කිසිම සාක්ෂියක් හොයාගන්න. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා තමන්ගේ දුව මිසින් කියලා මීට දින 4කට කලින් කර්ණාටක පොලිසියට කම්ප්ලේන්ට් කරපු දෙමව්පියෝ යුවලක් මේ තමන්ගේ දුව කියලා අඳුන ගන්නවා. ඉතින් ඒ වගේම මෙතනට තමන්ගේ දුව අතුරුදහන් කියලා කම්ප්ලේන්ට් කරපු තව ගොඩක් අම්මලා තාත්තලා ඇවිත් ඉන්නවා. මේ ඩෙඩ් බොඩි එක තමන්ගේ දුවකද කියලා අඳුර ගන්න. ඉතින් ඔන්න බොස් කියපු විදිහටම අමානි මේ නිවුස් එක ගැන වැඩ කරන්න පටන් අරගෙන. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා පොලිසිය මේ සම්බන්ධයෙන් සැකපිට කීප දෙනෙක්වම ඇරෙස්ට් කරනවා. පොලිසිය මෙතනදී ඇරෙස්ට් කරන්නේ මේ දවස්වල මේ අවට නැතිවුණු ගෑනු ළමයිත් එක්ක සමීප සම්බන්ධකම් පවත්වපු කට්ටිය. ඉතින් මෙතනදී සමහර වෙලාවට මේ නැතිවෙච්ච ගෑනු ළමයින්ට අන්තිමට කෝල් එක ගත්තු කෙනා එහෙම නැත්නම් ඒ ගෑනු ළමයින්ට තර්ජනය කරපු කෙනා මෙන්න මේ වගේ සාධක පදනම් කරගෙන තමයි පොලිසිය මේ තරුණයින්ව අත්අඩංගුවට ගන්නෙ. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා කර්ණාටක පොලිසියේ ASP එයාගේ චූටි දුවව ගෙදරට ඇරලවලා කෙලින්ම යන්නේ ඩිපාර්ට්මන්ට් එකට. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා කර්ණාටක පොලිසිය අර අතුරුදහන් වුණ තවමත් කිසිම තොරතුරක් නැති ගෑනු ළමයිත් එක්ක සමීප සම්බන්ධකම් පවත්වපු පිරිමි ළමයින් කිහිප දෙනෙක්වම පොලිසියට ගෙනල්ලා ප්‍රශ්න කිරීම කරනවා. ඔන්න ඊළඟට කර්ණාටක ASP මීඩියා කන්ෆරන්ස් එකක් තියලා කියනවා එක සැකකරුවෙක් වෙන ජිතේන්ද්‍ර කියන පුද්ගලයා තමයි මේ හැම දෙයක්ම සිද්ධ කරලා තියෙන්නේ කියලා. ඉතින් ජිතේන්ද්‍රව මේ ගෑනු ළමයින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව වැරදි කාර්යයක් කරලා මෙයාට නඩු පවරවනවා කියලාත් කියනවා. ඊළඟට මේ කන්ෆරන්ස් එක ඉවර වෙලා ජිතේන්ද්‍රව මෙතනින් අරගෙන යනකොට මෙතනට එන මැදි වයස ගෑනු කෙනෙක් මේ ජිතේන්ද්‍රට පහර දෙන්න හදනවා. නමුත් පොලිසිය මැදිහත් වෙලා මේක වළක්වනවා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා රාජ කියන ගෑනු ළමයව පැහැරගෙන ගිහින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජිතේන්ද්‍රව වරදකාරයා කරලා නඩු පවරනවා. ඉතින් මේක නිවුස් වලත් පෙන්නනවා. මේ නිවුස් එක අර අමානිගේ ඔෆිස් එකට අලුතෙන් වැඩට ආපු පිරිමි ළමයා ශ්‍රීරාම්වත් දකිනවා. අමානිත් මේක දකිනවා. ශ්‍රීරාම් නම් කියන්නේ පොලිසිය හරියට පරීක්ෂණ කරන්නේ නැතුව ජිතේන්ද්‍රව මේ ඝාතනවලට අහු කරලා කියලා. ඇත්තටම පොලිසියට ඕන වෙලා තියෙන්නේ ජිතේන්ද්‍රව මේකට කොහොම හරි අල්ලන්න කියලා. ඔන්න ඊළඟට රාම් අමානිට පැහැදිලි කරලා දෙනවා පොලිසිය ජිතේන්ද්‍රගේ ඇඟිලි සලකුණු ෆොරෙන්සික් ඩිපාර්ට්මන්ට් එකේ රිපෝට්ස් හරියට බලන්නේ නැතුව මේ රාජ කියන ගෑනු ළමයාට ජිතේන්ද්‍ර කලින් කරපු තර්ජනයක් මත එයා මේක කරා කියලා වැරද්ද පටවලා මාධ්‍ය ඉස්සරහා ජිතේන්ද්‍රව වැරදිකාරයා කරා කියලා. ඔන්න ඊළඟට අමානි රාම් එක්ක එකතු වෙලා මේ කිඩ්නැප් කරපු හැම ගෑනු ළමයෙක්ගේම ගෙවල් වලට ගිහින් වැඩිදුර විස්තර හොයලා බලනවා. ඔන්න අපිට පෙන්නනවා මේ වෙලාවේ අමානිලා ඉන්නේ බින්දු මාධවී කියන අන්තිමටම බ්ලැක්මේල් කරපු ගෑනු ළමයාගේ ගෙදර. මේ බින්දුගේ අම්මා තමයි අර ජිතේන්ද්‍රට පොලිසියේදී පහර දුන්නේ. බින්දුගේ අම්මා කියන විදිහට බින්දුව පැහැරගෙන ගිය දවසේ බින්දුගේ අම්මා අන්තිම පාරට බින්දුව හවස 5 මාරට විතර තමයි දැකලා තියෙන්නේ. මේ වෙලාවේ බින්දු ගිහින් තියෙන එයාගේ යාළුවොන් ටිකක් මීට් වෙන්න. ඇත්තටම බින්දු ඉඳලා තියෙන්නේ කසාද බඳින්න තවත් දවස් කීපයක් එයාගේ වෙඩින් එකට තියෙද්දි. ඉතින් රෑ වෙන්න කලින් එනවා කියලා බින්දු මේ විදිහට ගිහින් තියෙනවා. ඒත් බින්දුගේ අම්මා රෑ 9ට විතර බින්දුගේ ෆෝන් එකට කෝල් කරලා බැලුවත් බින්දුගේ ෆෝන් එක ඕෆ් වෙලා තමයි තිබිලා තියෙන්නේ. අමානිලා මෙතනින් බින්දුගේ අම්මගෙන් එයාලට අවශ්‍ය තොරතුරුත් අරගෙන පිටත් වෙනවා. ඔන්න ඊළඟට අමානි එයාගේ ගෙදරට ඇවිත් නිදා ගන්නවා. මේ වෙලාවේ කරුවලේ පඳුරු අතරින් එන කෙනෙක් අමානිගේ කාමරේ දොර අරින්න උත්සාහ කරනවා. අමානි හොඳටම බය වෙනවා. ඊළඟට අමානි දොර බාගෙට ඇරලා බලනකොට එයා දකිනවා අතේ පච්චයක් තියෙන මිනිස්සෙක් ඉස්සරහා කාමරේ දොර ළඟ ඉන්නවා. ඉතින් මේ වෙලාවෙම අමානිගේ අම්මලා ඇහැරෙන නිසා මේ මිනිස්සයා මෙතනින් පැන ගන්නවා. කොහොම වුණත් ඊළඟ දවසේ උදේ අමානි ඔෆිස් යන්නේ ගොඩක් පරක්කු වෙලා. මොකද මුළු රෑම ඇහැරගෙන ඉඳලා අමානිට පාන්දර නිින්ද ගිහින්. ඉතින් අමානි රාම් එක්ක මේ එයාට ඊයේ සිදුවුණු සිද්ධිය කිව්වහම රාම් අමානිට කියනවා ඔයාට මට කෝල් කරන්න තිබුණනේ කියලා. ඒ අමානිගේ ෆෝන් එක ඕෆ් වෙලා තමයි තිබිලා තියෙන්නේ. ඔන්න මේ වෙලාවේ අපිට පෙන්නනවා අර අමානි දැක්ක වගේම අතේ ටැටු එකක් තියෙන කෙනෙක්. අමානිලාගේ ඔෆිස් එකේ HR මැනේජර්ව මීට් වෙන්න එනවා. මේ අතරේ අමානි රාම් එක්ක පිටත් වෙනවා එයාගේ මාමා කෙනෙක් වෙන සයිකොලොජිස්ට් ડોක්ටර් කෙනෙක්ව මීට් වෙන්න. මෙයාලා මෙතනදී අහන්නේ දාම ඝාතකයෙක් එක ගනුදෙනු කරනකොට මොන වගේ දේවල් සම්බන්ධයෙන්ද සැලකිලිමත් වෙන්න ඕන කියලා.
මොකද අමානිලා ලෑස්ති වෙන්නේ ඊළඟට ඇත්තම ඝාතකයා ජිතේන්ද්‍ර නොවන බව මෙයාලට තේරුණු නිසා මේ ඇත්තම සීරියල් කිලර්ව හොයාගෙන යන මෙහෙයුම පටන් ගන්න. මේ වෙනකොට ලැබිලා තියෙන විස්තරවලට අනුව රාම් කියනවා මේ සීරියල් කිලර් එයා ඝාතනය කරන හැම ගෑනු ළමයෙක්ම මරලා දකුණු අත කපලා ඒ ගෑනු ළමයාගේ බොඩි එක ගාවින් චෙස්ට් එක තේලා ගිහින් තියෙනවා කියලා. ඊළඟට මේ ගෑනු ළමයින්ව එකම තැනකට ගෙනihin දාන්නේ නැතුව එක එක තැන්වල තමයි මෙයාලගේ බොඩි එක දාලා ගිහින් තියෙන්නේ. ඉතින් මේ දේවල් වලින් පේන්නේ මෙයා මොකක් හරි ලොකු මානසික අවුලක් නිසා මේ කරන ඝාතන කරන්නේ ගෑනු ළමයින් සම්බන්ධයෙන් ලොකු වෛරයකින්. ඉතින් ඒ වගේම තමයි මරපු මිනිහටත් වෛර කරන්න තරම් මේ මිනිස්සයා මොනවා හරි දෙයකින් ලොකුවටම ෂොක් වෙලා තියෙනවා කියලා රාම් මේ වෙලාවේ අමානිත් එක්ක කියනවා. ඉතින් ඔන්න ඊළඟට රාම් අමානිත් එක්ක පිටත් වෙන්නේ අර ජිතේන්ද්‍ර කියන සැකකාරයාගේ අම්මා ඉන්න ගෙදරට. ජිතේන්ද්‍රගේ අම්මා මෙතනදී රාම්ලත් එක්ක කියනවා ජිතේන්ද්‍රට අඩුම තරමින් බයික් එකක්වත් පදින්න බෑ කියලා. ඉතින් මේ විදිහට ජිතේන්ද්‍රගේ අම්මගෙන් Tamanට අවශ්‍ය තොරතුරු කිහිපයක්ම ලබා ගන්න රාම්ලා සමත් වෙනවා. කොහොම වුණත් මේකත් එක්ක රාජ් කියන ගෑනු ළමයව පැහැරගත්තු තැන සහ ඩෙඩ් බොඩි එක හම්බ වෙච්ච තැන අතරේ ලොකු ඩිස්ටන්ස් එකක් තියෙන නිසා රාම්ලට තේරෙනවා මේක කොහොමත් ජිතේන්ද්‍ර කරපු දෙයක් නෙවෙයි කියලා. මොකද ජිතේන්ද්‍රට වාහනයක් නැතුව මේක කොහොමදවත් කරන්න බෑ කියලා රාම්ට වගේම අමානිටත් හොඳින්ම තේරෙනවා. වෙනත් කෙනෙක්ව යොදාගෙන මේක කරපු බවක් පේන්නත් නැති නිසා මේ කාරණාව තවදුරටත් තහවුරු වෙනව නේද කියලා මේ වෙලාවේ රාම් අමානිට කියනවා. ඊළඟට රාම් නම් කියන්නේ ජිතේන්ද්‍ර මේක කරලා නැහැ. ASPගේ උවමනාවට ජිතේන්ද්‍ර මේකට අහු කරලා කියලා. ඉතින් ඊළඟට මේ දෙන්නා යන්නේ ASPව මීට් වෙන්න. මෙහෙම යනකොට අමානි එක පාරටම දකිනවා අර එයාලගේ ගෙදරට ආපු අතේ ටැටු එකක් තියෙන කොල්ලව. රාම් ඉක්මනින්ම වාහනෙන් බැහැලා මේ කොල්ලව ෆලෝ කරනවා. සෑහෙන දුරක් මේ බෝයි පස්සෙන් යන රාම් එක තැනකදී මේ ටැටු එකක් තියෙන කොල්ලව අල්ල ගන්නවා. ඒත් එක පාරටම මෙතනට තවත් කොල්ලෙක් එනවා. ඔන්න මේ අතරේ අපිට පෙන්නනවා අර යෝගරාවෝ කියන ඇමතිතුමා එයාගේ කන්ස්ට්‍රක්ෂන්ස් වගේක් යන සයිට් එකට වෙලා කෝල් එකක ඉන්නවා. ඔන්න මෙතනට එක පාරටම රාම් එනවා මේ යෝගරාවෝ මීට් වෙන්න. රාම් යෝගරාවෝගේ මූණට කෙලින්ම කියනවා BS කොලෙජ් එකේ රුපියල් කෝටි 100ක වංචාව ගැන ඩීටේල්ස් රිපෝට් කරපු ජර්නලිස්ට් අමානිට පහර දෙන්න තමුන් මිනිස්සුව එවලා තියෙනවා. අන්න මං උන්ව පැක් කරලා ගෙනාවා කියලා. ඊළඟට රාම්ගෙන් යෝගරාවෝ අහනවා තමුන් කවුද මං ඉස්සරහා මේ විදිහට කතා කරන්න කියලා. රාම් මේ වෙලාවේ තමන් කවුද කියන එක පැහැදිලි කරන එක පොඩි වෙලාවකට අමතක කරලා එයාගේ ෆෝන් එකේ තියෙන වීඩියෝ එකක් යෝගරාවෝට පෙන්නනවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ යෝගරාවෝ BS කොලෙජ් එකේ මුදල් වංචාව කොහොමද කරන්න කියලා ඒ සැලසුම තවත් කෙනෙක්ට පැහැදිලි කරන එකක්. ඉතින් ඊළඟට රාම් මේ ඇමතිට කියනවා මං කොලෙජ් කාලෙමයි අමානිට ප්‍රපෝස් කළේ. ඉතින් ඒ කාලේ ඉඳන් අද දක්වාම අමානි මට හරි උත්තරයක් දුන්නේ නැහැ. නමුත් මම තවම මේක වෙනුවෙන් බලාගෙන ඉන්නවා. පෞද්ගලික හේතුවක් හරි ජොබ් එකේ ප්‍රශ්නයක් හරි මොන දෙයක් නිසා හරි අමානිට මොනවම හරි දෙයක් කරන්න ආයි හිතුවොත් තමුන්වත් ඉතුරු කරන්නේ නැහැ කියලා. ඉතින් ඊළඟට ආරක්ෂකයොත් වටේටම ඉද්දි යෝගරාවෝ ඇමතිට මේ විදිහට සද්ද දාලා රාම් මෙතනින් එළියට බහිනවා. ඔන්න මේ අතරේ අපිට පෙන්නනවා එක මිනිස්සෙක් ASPට ඉන්විටේෂන් එකක් දීලා කියනවා එයාගේ දුවගේ වෙඩින් එකට එන්න කියලා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා ගෑනු ළමයෙක් එයාගේ අත්වල මෙහෙන්දි ගානවා. ඔන්න මේ අතරේ කළු පාට ජැකට් එකක් දාගත්තු අර සීරියල් කිලර් පාරේ කරවලේ යන තවත් ගෑනු ළමෙක් පැහැර ගන්නවා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා පාතිමා කියන අර ගෑනු ළමයාවත් ඝාතනය කරලා. ඉතින් මෙතනදී මේ නිවුස් එකත් මාධ්‍යට වාර්තා කරන්න අමානිලා පොලිසියත් එක්ක මෙතනට ඇවිත් ඉන්නවා. මෙතනදී අමානිලා පොලිසියෙන් අහන ප්‍රශ්නේ තමයි ඝාතන සිද්ධ කරා කියලා කියන ජිතේන්ද්‍රව ඇරෙස්ට් කරලා තියෙද්දි කවුද මේ ආපහු ඝාතන සිද්ධ කරන්නේ කියලා. ඉතින් මෙතනදී පොලිසිය වැරදි නේද නිදාගෙනද ඩියුටි කළේ කියලා අමානි අහනවා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා ඊළඟ දවසේ ASP අමානිලාගේ ඔෆිස් එකටම එනවා. ASP අමානිට මරණ තර්ජන එල්ල කරලා කියනවා පොලිසියේ වැඩවලට අනවශ්‍ය විදිහට අත්දාන එක වහම නතර කරන්න කියලා. ඊළඟට ASP මෙතනින් ගිහාම මෙතනට එන අමානිගේ බ්‍රාන්ච් මැනේජර් අමානිට හොඳටම බනිනවා. ඕන නැති දේවල් කරන්න යනවා කියලා. ඔන්න එකපාරටම මෙතනට එන රාම් අර මිනිස්සයාගේ කනට ගහනවා. එතකොටම මෙතනට CEOත් එනවා. ඔන්න ඊළඟට HR මැනේජර් ඇවිත් කියනවා මේ ශ්‍රීරාම් කියන්නේ channel එකේ චෙයාමන්ගේ පුතා කියලා. ඔන්න එතකොට කට්ටියම බය වෙනවා. ඊළඟට ශ්‍රීරාම් CEOව ගෙන්නගෙන කියනවා වහාම දෙන්නම අමානිගෙන් සමාව ගන්න කියලා. ඔන්න ඊළඟට රාමු තමානි ඉන්න තැනට ඇවිත් මේ ඔක්කොම ඉස්සරහා අමානිට ප්‍රපෝස් කරනවා. මේ වෙලාවේ අමානිත් මෙච්චර කාලයක් රාම්ට හරි උත්තරයක් නොදී හිටියට මේ වෙලාවේ රාම්ගේ යෝජනාව පිළිගන්නවා. ඉතින් ඔන්න ඊළඟට අපිට පෙන්නනවා අමානි රාම් එක්ක එන්ගේජ් වෙනවා.
ඊළඟට මෙයාලගේ වෙඩින් එක ඉක්මනින්ම ගන්න හිතන අමානිලා වෙඩින් එකේ ඉන්විටේෂන් එකක් එයාගේ මාම කෙනෙකුණ අර සයිකොලොජිස්ට් ඩොක්ටර්ට දෙන්න යනවා. ඉතින් මෙතනදී අර බින්දු මාධවී කියන ගෑනු ළමයාගේ අම්මත් මේ ඩොක්ටර්ගෙන් ඇඩ්වයිසස් වගේක් ගන්න මෙතනට ඇවිත් ඉන්නවා. ඉතින් මෙතනදී මේ ගැහණු කෙනාටත් ඉන්විටේෂන් එකක් දෙන්න අමානි අමතක කරන්නේ නැහැ. ඔන්න ඊළඟට අමානි රෙස්ටුරන්ට් එකකට යනවා එයාගේ ලන්ච් එකට. මෙතනදී අමානි දකිනවා ASPත් මෙතන ඉන්නවා. අමානි මේ වෙලාවෙම කෝල් එකක් අරගෙන රාම්ට කියනවා එයා මෙතන ASP ඉන්නවා දැක්කා කියලා. රාම් මෙතනට එන ගමන් ඉන්නේ. රාම් කියනවා ඔයා බය නැතුව ඉන්න කියලා. මේ අතරේ අර ASP මේ රෙස්ටුරන්ට් එකේ මැනේජර්ට කතා කරලා සර්වන්ට් රූම් එක කොහෙද කියලා අහනවා. මැනේජර් කියනවා සර් එක ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන්න කියලා. ඔන්න මේ අතරේ DIG ඔෆිසර් කාන්තා පොලිස් නිලධාරිනියක් වෙච්ච ලක්ෂ්මිට කෝල් කරලා අහනවා ASP සුග්‍රවර්තීගේ නම්බර් එකට කෝල් කළා. නමුත් ඒ නම්බර් එකට කෝල් ගන්න බෑ. ෆෝන් එක ඕෆ්. ASP කොහෙද කියලා. ලක්ෂ්මි ඉක්මනින්ම දන්වන්නම් සර් කියලා ෆෝන් එක කට් කරනවා. ඔන්න මේ අතරේ අමානි කාර් පාක් එකට එනවා. එක පාරටම වේගෙන් අමානිගේ පැත්තට එන සුදු පාට කාර් එකක් අමානිව වාහනයට යට කරන්න උත්සාහ කරනවා. ඊළඟට මේ කාර් එක නතර කරලා මේකෙන් බහින්නේ අර කළු පාට ඇඳුමකින් මූණ වහගත්තු සීරියල් කිලර්. මෙයා අමානිව සිහි නැති කරලා වාහනේ ඩිකියට දාගන්නවා. නමුත් එතකොටම මෙතනට ASP එනවා. ඔළුවේ ඉඳන් වහගෙන ඉන්න මේ කෙනා ගැන සැක හිතන ASP ඒයි කියලා කතා කරනවා. මේ මිනිස්සයා ASPගේ පැත්තට හැරුණාම ASP හොඳටම බය වෙනවා. මොකද මේ සීරියල් කිලර්ගේ මූණ හරිම අමුතු එකක්. ඊළඟට මේ කිලර් ASPට හොඳටම පහර දෙනවා. නැගිට ගන්න බැරි වෙන තරම් ASP සුග්‍රවර්තිට පහර දෙන මේ මිනිස්සයා ASPව කාර් එකට යට කරලා අමානිවත් අරගෙන මෙතනින් පැන ගන්නවා. මේ අතර මෙතනට එන රාම් සිකියුරිටිගෙන් විස්තර අහගෙන ඉක්මනින්ම අපහු බයික් එක හරව ගන්නවා. මේ අතරේ නාතුරුණ පුද්ගලයෙක් විසින් ASPව ඝාතනය කරලා කියලා නිවුස් එකක් හැම channel එකකම බ්‍රේකින් නිවුස් එක විදිහට පළවෙනවා. පොලිසියත් ඉක්මනින්ම මෙතනට එනවා. ඔන්න මේ අතරේ අපිට පෙන්නනවා ගෑනු කෙනෙක් පොඩි ළමයෙක් එක්ක කතා කර කර ඉන්නවා. ඊළඟට එක පාරටම මේ ගෙදරට පොලිස් වාහන කීපයක්ම එනවා. ඇත්තටම මේ ASP සුග්‍රවර්තීගේ ගෙදර. ඔන්න මේ අතරේ අපිට පෙන්නනවා DIGගේ මීටින් එකක් අරගන්නවා. පැය 24ක් යන්න කලින් මේ සුග්‍රවර්තීගේ ඝාතකයා වගේම අමානිව කිඩ්නැප් කරපු සීරියල් කිලර්වත් අල්ලගන්න මෙහෙයුම පටන් ගන්න කියලා. ඉතින් මේ මෙහෙයුම ඔපරේෂන් රාවන් කියලත් නම් කරනවා. ඔන්න මේ අතරේ අපිට පෙන්නනවා අර කිලර්ගේ කාර් එකේ ඩිකී යන අමානි සිහිය ඇවිත් ඩිකී දොරට ගහනවා කාර් එක නතර කරන්න කියලා. ඊළඟට අමානි ෆෝන් එක සාක්කුවෙන් අරගෙන ඉක්මනින්ම රාම්ට කෝල් එකක් අරගන්නවා. ඊළඟට රාම්ට උන්න දේ විස්තර කරනවා. මේ වෙලාවේ රාම් අමානිට කියනවා කලබල නොවි ඔයා මං කියන විදිහට වැඩ කරන්න කියලා. රාම් අමානිට කියනවා මේ කාර් එකේ ඩිකියේ මොනවා හරි ආයුධයක් තියෙනවද කියලා බලන්න කියලා. අමානිට ස්ක්‍රූප්පු නියනක් හම්බ වෙනවා. ඉතින් මේකෙන් රාම් කියපු විදිහටම කාර් එකේ බෑක් ලයිට් එකක් බිඳින අමානි එතනින් එළියට අත දාලා උදව් ඉල්ලලා කෑ ගහනවා. නමුත් අමානි මේ විදිහට කරනවා කවුරුත්ම දකින්නේ නැහැ. ඊළඟට රාම් වහාම ඔෆිසර් ලක්ෂ්මිට කතා කරලා කියනවා අමානිගේ නම්බර් එක ට්‍රැක් කරලා ලයිව් ලොකේෂන් එක එයාට අරගෙන දෙන්න කියලා. විනාඩි කිහිපයක් ඇතුළත රාම්ට ලොකේෂන් එක ලබා දෙන්න ලක්ෂ්මි සමත් වෙනවා. මේ අතරේ අපිට පෙන්නනවා එක තරුණ පිරිමි ළමෙක් කෝල් එකක් එන නිසා එයාගේ බයික් එක තැනක නතර කරලා ෆෝන් එක ආන්සර් කරනවා. ඇත්තටම මේ අමානිගේ ඔෆිස් එකේ අමානිගේ ටීම් එකේ වැඩ කරන බාබු කියන පිරිමි ළමයා. ඉතින් එහා පැත්තෙන් කතා කරන කෙනා කියනවා ජර්නලිස්ට් අමානිව පැහැරගෙන යනවා. ඒ කාර් එකේ බෑක් ලයිට් එකක් කැඩිලා තියෙන්නේ. ඉතින් එතකොටම මේ කාර් එක මේ බෝයිව පාස් කරගෙන මෙතනින් යනවා. ඉතින් බාබු මෙතනදී කියනවා සර් මේ දැන් මාව පාස් කළානේ ඔය වගේ කාර් එකක් කියලා. එතකොටම අනිත් පැත්තෙන් කතා කරන බ්‍රාන්ච් මැනේජර් කියනවා ඔයා ඉක්මනින්ම ගිහින් ඒ වාහනේ කොහොම හරි අල්ලගන්න කියලා. අර බෝයි ඉක්මනින්ම පිටත් වෙනවා. ඔන්න මේ අතරේ අර සීරියල් කිලර් කාර් එක නතර කරලා ඩිකිය ඇරලා බලලා ආයෙම වහනවා. මෙතනට මේ වෙලාවේ අර අමානිගේ ඔෆිස් එකේ බෝයි ආවත් මේ සීරියල් කිලර් මේ බෝයිව නියනකින් ඇනලා මරලා දානවා. ඔන්න මේ අතරේ රාම් මෙතනට එනවා. පොලිසියත් මේ වෙලාවේ මෙතනට එන ගමන් ඉන්නේ. ඔන්න මේ අතරේ අර සීරියල් කිලර් අමානිගේ ෆෝන් එක ලොරියක ඩ්‍රයිවර් කෙනෙක්ට දෙනවා. ඉතින් ඔෆිසර් ලක්ෂ්මි කියන විදිහට මේ අමානිගේ ෆෝන් එක ට්‍රැක් කරගෙන කොයිතරම් දුර ආවත් අන්තිමට රාම්ට හම්බ වෙන්නේ මේ ලොරිය. ඉතින් මේ ලොරිය බැලුවත් අමානිගේ කිසිම සලකුණක්වත් රාම්ට හොයාගන්න ලැබෙන්නේ නැහැ. ටික වෙලාවකින් රාම්ට තේරෙනවා එයා යන පාත් එක වෙනස් කරන්න හිතාගෙන අර සීරියල් කිලර් මේ ලොරියට ෆෝන් එක වීසි කරලා තියෙනවා කියලා. රාම් ඉක්මනටම මේක පොලිසියටත් දැනුවත් කරලා ඉක්මනින්ම ආපහු අර කිලර්ගේ කාර් එක හොයන්න පිටත් වෙනවා.
මේ අතරේ අර සීරියල් කිලර් කාර් එක තැනක නතර කරනවා. මෙතන ලොකු කන්ටේනර් එකක් නතර කරලා තියෙනවා. අර කිලර් මේ කන්ටේනර් එකේ ඩ්‍රයිවර්ත් එක්ක කතා කරන වෙලාවේ අමානි එයාගේ ජුවලරිස් කිහිපයක් ගලවලා එළියට දානවා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා අර කිලර් මේ කාර් එක කන්ටේනර් එක ඇතුළට පටවනවා. ඔන්න ඊළඟට රාම් මේ කිට්ටුවටම එනවා. ඒත් කාර් එකක් පේන්නේ නැති තැන එතන වාඩි වෙලා රාම් ටික වෙලාවක් කල්පනා කරනවා දැන් ඊළඟට මොකක්ද කරන්න කියලා. මේ වෙලාවේ රාම් අර අමානි ගලවලා වීසි කරපු ජුවලරිස් ටික දකිනවා. රාම්ට තේරෙනවා මේවා අමානි තමයි වීසි කරලා තියෙන්නේ කියලා. රාම් මෙතන තියෙන පුංචි කඩේකින් අහනවා සුදු පාට කාර් එකක් දැක්කද කියලා. එතකොට මේ කඩේ මිනිස්සයා කියනවා සුදු පාට කාර් එකක් කන්ටේනර් එකක් ඇතුළට පටවගෙන ගියා දැක්කා කියලා. ඉක්මනින්ම බයික් එක හරව ගන්න රාම් පොලිසියට කෝල් කරලා කියනවා මේ ඒරියා එකේ තියෙන චෙක් පොයින්ට්ස් වලට ඉන්ෆෝම් කරන්න කියලා කන්ටේනර් එකක් ආවොත් ඒක නතර කරගන්න කියලා. මොකද මේ වෙනකොට කාර් එක කන්ටේනර් එකකට පටවලා අරගෙන යන ගමන් තියෙන්නේ කියලා රාම් පොලිසියට කියනවා. ඔන්න ඊළඟට රාම් උපරිම වේගෙන් කන්ටේනර් එක හඹාගෙන යනවා. ටික දුරක් යනකොට රාම් දකිනවා ඈතින් අර කන්ටේනර් එක. මේ අතරේ පොලිසියත් මේ ලොරිය ෆලෝ කරනවා. එක තැනකදී රාම් බයික් එක අතහැරලා කන්ටේනර් එකේ වහලට පනිනවා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා අර සීරියල් කිලර් මේ ලොරිය වේගෙන් අරගෙන ඇවිත් ගල් ගොඩක වත්තනවා. ඊළඟට මේ කෙනා කන්ටේනර් එකෙන් බැහැලා පිටිපස්සේ තියෙන කාර් එක එළියට ගන්නවා. මේ අතරේ ලොරිය බ්‍රේක් කරපු ස්පීඩ් එකට රාම්ව වීසි වෙලා ගිහින් ගලක වැදිලා එක තැනක සිහි නැතුව වැටෙනවා. මේ අතරේ අර සීරියල් කිලර් අමානිවත් අරගෙන එක තැනකට එනවා. අපිට මේ ෆිල්ම් එක පටන් ගන්නකොටම පෙන්නපු දේවාලයක් වගේ තැනකට තමයි අමානිව මේ විදිහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මේ කෙනා එයාගේ මාස්ක් එක අයින් කරනවා. ඊළඟට අමානිට කියනවා වෙඩින් ඩ්‍රෙස් එකක් අතට දීලා ඒක ඇඳගෙන එන්න කියලා. ඉතින් මේ ඇඳුමත් අරගෙන කාමරයට යන අමානි එයාගේ ඉයර්ෆෝන් එක සාක්කුවේ තිබිලා ඒක අපහු කනට සෙට් කරගන්නවා. අමානිට තේරෙනවා තවමත් කෝල් එක කට් වෙලා නැහැ කියලා. අමානි හෙලෝ රාම් කියලා කතා කරන සද්දෙට අතන සිහි නැතුව ඉන්න රාම්ට එක පාරටම මේක ඇහෙනවා. ඊළඟට රාම් අමානිගෙන් අහනවා ඔයා කොහෙද ඉන්නේ කියලා. ඊළඟට අමා කියනවා එයා මේ ඉන්නේ තවමත් කන්ස්ට්‍රක්ෂන්ස් වැඩ යන බිල්ඩින් එකක කියලා. අමානි මෙතනදි කියනවා මේ සීරියල් කිලර් අර අතුරුදහන් වුණ බින්දුගේ අයියා රාජේෂ් වර්මා කියලා. ඉතින් මෙතනදි රාම් කියනවා ඔයා ඔය මිනිස්සයා කියන විදිහටම කරන්න. කලබල වෙන්න එපා. එයා මොනවද කරන්න කියන්නේ ඒ දේ ඒ විදිහටම කරන්න. මං ඉක්මනින්ම උතනට එනවා කියලා. ඔන්න ඊළඟට රාම් මෙතන තියෙන බයික් එකක් අරගෙන පිටත් වෙනවා. මේ අතරේ අර සයිකෝ කිලර් එක චෙස් අදින්න වාඩි වෙන අමානි කිව්ව විදිහටම ඒ වැඩේ කරනවා. ඉතින් මෙතනදී මේ බින්දුගේ අයියා හිතාගෙන ඉන්නේ මේ ඉන්නේ අමානි නෙමෙයි එයාගේ නංගි බින්දු කියලා. ඉතින් මේ සයිකෝ කිලර් එයාගේ අතීත කතාවක් අමානිට කියනවා. මේ රාජේෂ් කියන විදිහට රාජේෂ් කියන්නේ ඇත්තටම බින්දුගේ අයියා නෙමෙයි. බින්දුගේ අම්මා කියන්නේ රාජේෂ්ගේ ලොකු අක්කා. රාජේෂ්ලගේ අම්මා පුංචි කාලෙම නැති වුණාට පස්සේ බින්දුගේ අම්මා රාජේෂ්වත් තමන්ගේ දරුවා බින්දුත් එක්කම හදාගෙන තියෙනවා. ඉතින් මෙතනදී පුංචි රාජේෂ්ට ගොඩක් ආදරෙන් තමන්ගේ පුංචි මල්ලිව බින්දුගේ අම්මා බලාගෙන තියෙනවා. ඉතින් ඒක නිසාම රාජේෂ් තමන්ගේම ලොකු අක්කට අම්මා කියන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක පුංචි කාලේ ඉඳලම බින්දුයි රාජේෂුයි අයියයි නංගි වගේ තමයි මේ ගෙදර හැදිලා තියෙන්නේ. බින්දු කසාද බඳින වයසට ආවට පස්සේ බින්දුගේ අම්මා රාජේෂ්ට යෝජනා කරනවා තමන්ගේ දුවව කසාද බඳින්න කියලා. මේක ටැමිල් වල තියෙන ලොකු සම්ප්‍රදායක්. තමන්ගේ මල්ලි එහෙමත් නැත්නම් මාමව කසාද බඳින එක. ඉතින් මෙතනදී රාජේෂ් නම් මේකට ගොඩක් කැමති වෙනවා. මොකද රාජේෂ් පුංචි කාලේ ඉඳලම බින්දුට ගොඩක් ආදරය කරනවා. ඒත් මේ වෙලාවේ බින්දු නම් කියන්නේ වෙනම දෙයක්. අම්මා ඉස්සරහා තමන්ගේ හිතේ තියෙන දේ කියන්න බැරි බින්දු රාජේෂ්ව පැත්තකට එක්කරගෙන ගිහින් කියනවා අනේ මාමේ කොහොම හරි ඔයා මේක අම්මට පැහැදිලි කරන්න කියලා. මම මේ වෙනකොටත් කොලෙජ් එකේ පිරිමි ළමයෙක් එක්ක ආදරය කරනවා. මං එයාව තමයි කසාද බඳින්න කැමති. ඉතින් ඔයා මේ කසාදෙට කැමති නෑ වගේ රඟපෑවොත් මට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් කරන්න වෙන කිසිම දෙයක් නැති තැන රාජේෂ් මේකට කැමති වෙනවා. රාජේෂ් එයාගේ අක්කා ඉස්සරහා බින්දුව කසාද බඳින්න අකමැති විදිහට රඟපානවා. පුංචි කාලේ ඉඳන් දෙන්නම එකට හැදුණු නිසා එයා දිහා තමන්ගේ බිරිඳ කියන හැඟීමෙන් බලන්න බැහැ කියලා රාජේෂ් මේ කසාදේ මග හරිනවා. ඉතින් ඊළඟට බින්දුට පුළුවන් වෙනවා බින්දු එයා ආදරය කරපු කෙනාව කසාද බඳින්න. මෙන්න මේකෙන් පස්සේ රාජේෂ්ගේ හිතේ බින්දු ගැන ලොකු වෛරයක් ඇති වෙනවා. ඉතින් ඊළඟට වෙඩින් එක දවසේම බින්දුව මේ පාළු බිල්ඩින් එකට අරගෙන එන රාජේෂ් බින්දුට කියනවා
ඇයි ඔයාට බැරි මාව කසාද බඳින්න කියලා. ඉතින් මෙතනදී කරපු හැමදේටම ගොඩක් ස්තුතියි කියලා බින්දු කියනවා රාජේෂ්ට අපි අවසාන වතාවට පොඩි කාලේ සෙල්ලම් කරා වගේ චෙස් අදිමු කියලා. ඉතින් බින්දු කියන්නේ චෙස් අදින්න ගොඩක් කැමති කෙනෙක්. ඉතින් ඊළඟට රාජේෂ් බින්දුත් එක්ක ටිකක් වෙලා සෙල්ලම් කරනවා. නමුත් හිතේ බුරබුරා නැගෙන වෛරයත් එක්ක රාජේෂ් ඊළඟට බින්දුගේ අත කපලා ඝාතනය කරලා තියෙනවා. මේ බින්දු ගොඩාක් ආස චෙස් අදින්න නිසා එයාගේ බොඩි එක ළඟ චෙස් ඉත්තෙක් තියන්නත් අමතක කරලා නැහැ. ඉතින් ඒක නිසා තමයි ඊට පස්සේ මේ සීරියල් කිල කසාද බඳින්න ඉන්න හැම ගෑනු ළමයෙකුම පැහැරගෙන ගිහින් ඒ කෙනාව ඝාතනය කරලා ඒ කෙනාගේ බොඩි එක ළඟ චෙස් ඉත්තෙක් තියන්න පුරුදු වෙලා තියෙන්නේ. මේ සීරියල් කිල මේ විදිහට කරන එකෙන් එයාව ගොඩක් සතුටු කරගෙන තියෙනවා. මොකද එයා බින්දුට වෛර කරලා තියෙනවා. බින්දු Tamanට අහිමි වුණ එක මේ විදිහට කරාම Tamanගේ හිතට සැනසීමක් කියලා මේ මිනිස්සයා Tamanටම කියාගෙන තියෙනවා. ඔන්න මේ අතරේ අපිට පෙන්නනවා රාජේෂ්ගේ ගෙදරට යන රාම් රාජේෂ්ගේ අක්කගෙන් අහනවා මේ කිට්ටුව කන්ස්ට්‍රක්ෂන්ස් යන සයිට් එකක් තියෙනවද කියලා. ඉතින් ඊළඟට පාරත් අහගෙන රාම් මෙතනට යන්න පිටත් වෙනවා. රාම් යන්න කලින් රාජේෂ්ගේ අක්කට කියනවා ඔයාගේ දුව බින්දුව ඝාතනය කරේ ඔයාගේම මල්ලි රාජේෂ් කියලා. ඉතින් මේ ටිකත් කියාගෙන රාම් මෙතනින් පිටත් වෙනවා. ඔන්න ඊළඟට රාම් අර කියපු බිල්ඩින් එක තියෙන තැනට එනවා. මෙතන ඉන්න සිකියුරිටිලත් පහර දීලා රාම් බිල්ඩින් එක ඇතුළට යනවා. මේ අතරේ අර සයිකෝ කිලර් අමානිට පහර දෙන්න පටන් අරගෙන මේ කිලර්ගෙන් බේරෙන්න අමානි එක පැත්තකට දුවගෙන යනවා. එක තැනකදී අමානි දකින්නවා කවුදෝ ගෑනු ළමෙක් පුටුවක වාඩි වෙලා ඉන්නවා. බයින් වුණත් අමානි මේ පුටුව එයාගේ පැත්තට හරවලා බලනකොට අමානිට හයියෙන්ම කෑ ගැස්සෙනවා. මේ ගෑනු ළමයාගේ මූණට ඇසිඩ් ගහලා මරලා දාලා. හරිම විරූපී පෙනුමක් තමයි තියෙන්නේ. හොඳටම බය වෙන අමානි යටිකිරියෙන් කෑ ගහගෙන මෙතනින් දුවනවා. මේ සද්දේ රාම්ට වගේම අමානිගේ පස්සෙන් එන රාජේෂ්ටත් ඇහෙනවා. නමුත් මේ දෙන්නගෙන් මුලින්ම අමානිව හොයාගෙන අමානි ළඟට එන්නේ රාජේෂ්. ඊළඟට ආයමත් රාජේෂ් අමානිට පහර දෙන්න හදනවා. එතකොටම මෙතනට රාම් එනවා. රාම් රාජේෂ්ට හොඳටම පහර දෙනවා. ඔන්න මේ අතරේ රාජේෂ්ගේ අක්කත් බින්දුව හොයාගෙන මේ බිල්ඩින් එකට එනවා. බින්දුගේ විරූපී වුණ බොඩි එක දැකලා බින්දුගේ අම්මා එතනම බිම ඉඳ ගැස්සෙනවා. මෙතනට එන පිරිමි කෙනෙක් බින්දුගේ අම්මට කියනවා එයා අරහේ වර්මව මරන්න හදනවා. අපි යමු ඉක්මනට කියලා. ඔන්න අපිට පෙන්නනවා රාම් යකඩ උලකින් ඇනලා රාජේෂ් වර්මව බිම දාලා පාගගෙන ඉන්නකොට බින්දුගේ අම්මා මෙතනට එනවා. රාම් කියනවා මෙයා තමයි ඔයාගේ දුවව අමුවේ ඇසිඩ් දාලා පුච්චලා මැරුවේ කියලා. ඊළඟට රාජේෂ් අතෑරලා රාම් අමානි ගාවට ගිහින් අමානිවත් වත්තන් කරගෙන මෙතනින් පිටත් වෙනවා. මේ වෙලාවේ අමාරුවෙන් නැගිටින රාජේෂ් යකඩ උලකුත් අරගෙන යන්නේ රාම්ව මරලා අමානිව තමන් සතු කරගන්න. රාජේෂ්ගේ හිතේ තවමත් තියෙන්නේ මේ ඉන්නේ බින්දු කියලා. රාජේෂ්ට තව එක අඩියක්වත් ඉස්සරහට තියන්න හම්බ වෙන්නේ නැහැ. පිටිපස්සෙන් එන යකඩ උලක් රාජේෂ්ගේ බඩ පසාරු කරගෙන ඉස්සරහින් මතුවෙනවා. ඉතින් ඔන්න ඊළඟට අපිට පෙන්නනවා තමන් කලේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා හිතාගන්න බැරිව බින්දුගේ අම්මා අසරණ විදිහට රාජේෂ් දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ රාජේෂ් අම්මේ කියාගෙන අන්තිම හුස්ම හෙලනවා. බින්දුගේ අම්මා තමන් දරුවෙක් වගේ හදපු රාජේෂ් දිහා බලාගෙන ඉන්නේ දුකින් වගේම පිළිකුලෙන්. ඉතින් ඔන්න ඔතනින් 2024 රිලීස් වුණ ඔපරේෂන් රාවන් කියන මේ ෆිල්ම් එක අවසන් වෙනවා. ඉතින් මේ ෆිල්ම් එක ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන්ම පහලෙන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. තවත් ලස්සන මූවි එකකින් ආයමත් ඉක්මනින්ම හමු වෙමු.